Hi, welcome back to my channel. ඉතින් කොහොමද ඔයාලට අද අපි බලමු කොහොමද ලේසියෙන්ම බනානා කේක් එකක් හදාගන්න කියලා. මේ කේක් එක හදන්න අවශ්‍ය වෙන ප්‍රධාන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කෙසෙල්. ඉතින් ඔයාලා ගෙදර කෙසෙල් ඉතුරු වෙලා තියෙනවා නම් ඔන්න විසි කරන්න එපා. මේ වගේ රසම රස කේක් එකක් හදාගන්න පුළුවන්. මුලින්ම ලොකු කෙසෙල් ගෙඩි 3ක් අරගෙන ඒ කියන්නේ ග්‍රෑම් 410ක වගේ ප්‍රමාණයක් අරගෙන මේ විදිහට පොඩි කරගන්න. මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට බටර් කෝප්ප භාගයක් දාගන්න. මෙතනදී මම පාවිච්චි කරේ unsalted butter. ඉතින් බටර් කෝප්ප භාගයක් කියලා කියන්නේ ග්‍රෑම් 113ක වගේ ප්‍රමාණයක් කරගන්න. දැන් ඒකට සීනි ග්‍රෑම් 200ක් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. දැන් මේ විදිහට හොඳට බීට් වුණාට පස්සේ බිත්තර එක බැගින් බිත්තර 3ක් එකතු කරගෙන හොඳින් බීට් කරගන්න. මෙතනදී බිත්තර 3ම එකවර දාගෙන බීට් කරන්න එපා. එක බිත්තරයක් මිශ්‍රණයට එකතු කරගෙන විනාඩි 3ක් වගේ බීට් කරලා ඊළඟ බිත්තරය එකතු කරන්න. ඒ වගේ බිත්තර 3ම එකතු කරගන්න. මේ කේක් එක ගොඩාක් රසයි. ඒ වගේම ගොඩාක් සොෆ්ට් කේක් එකක්. ඉතින් ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම මේ කේක් එක හදලා බලයි කියලා මම හිතනවා. ඔයාලට මේ කේක් එක විශේෂ දවසකට ඒ වගේම අමුත්තෙක් එන දවසකට වුණත් මේ කේක් එක හදාගන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් හදාගන්න පුළුවන් රසම රස කේක් එකක් තමයි මේ බනානා කේක් කියලා කියන්නේ.
දැන් අපි පොඩි කරගත්ත කෙසෙල් ටික දාගමු. ඒ වගේම වෙජිටබල් ඔයිල් කෝප භාගයක් එකතු කරගන්න. ඊළඟට ග්‍රීක් යෝගට් ග්‍රෑම් 125ක්, ඒ කියන්නේ කෝප භාගයක් දාගන්න. දැන් වැනිලා තේ හැඳි 1/2ක් එකතු කරගන්න. වැනිලා එකතු කරගන්නකින් අපිට කේක් එකට හොඳ සුවඳක් වගේම හොඳ රසක් හම්බ වෙනවා. දැන් අපි dry ingredients ටික එකතු කරගමු. මුලින්ම පාන් පිටි ග්‍රෑම් 280ක් එකතු කරගන්න. ඒකට corn flour ග්‍රෑම් 25ක්, baking powder තේ හැඳි 1ක්, baking soda තේ හැඳි 1ක්, ලුණු තේ හැඳි කාලා, ඒ වගේම කුරුඳු කුඩු මේස හැඳි 2ක් එකතු කරගෙන මේ පෙන්නන විදියට හොඳින් හලා ගන්න. dry ingredients ටික ඔක්කොම එකට එකතු කරගත්තට පස්සේ බීට් කරන්න එපා, මේ විදිහට ෆෝල්ඩ් කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ ට්‍රේ එකකට පාර්ච්මන්ට් පේපර් එකක් දාගෙන ප්ලාස්ටික් කරගන්න. ඉතින් මම මෙතනදී අඟල් 8ක් දිග අඟල් 8ක් පළල ට්‍රේ එකක් තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මේ පෙන්නන විදිහට ඔයාලට පුළුවන් බැටර් එක ට්‍රේ එකට දාගන්න. මේ වෙලාවේදී oven එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න විනාඩි 10ක් වගේ දාගෙන තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් කේක් එක බේක් කරගන්න. සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක වගේ කාලයක් බේක් කරන්න පුළුවන් මේ කේක් එක.
කේක් එක වඩාත් රසවත් කරගන්න මම මේ වගේ උඩින් චොක්ලට් චිප්ස් දාගන්නවා. ඉතින් ඔයාලටත් පුළුවන් කැමති නම් මේ වගේ චොක්ලට් චිප්ස් දාගන්න. කේක් එක හදන්න අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන්නේ. ඔයාලට එතනින් උනත් බලා ගන්න පුළුවන්. දැන් මම කේක් එක බේක් කරගන්නයි හදන්නේ. අපි බලමු කේක් එක බේක් වුණාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක කාලයක් බේක් කරගන්න. ඉතින් බේක් කරගත්ත කේක් එක තමයි මේ දැන් ඔයාලට පේන්නේ. ඔයාලට පුළුවන් ටූත් පික් එකක් ආධාරයෙන් මේක බේක් වෙලාද කියලා මේ විදිහට චෙක් කරලා බලන්න. ඉතින් ටූත් පික් එකේ බැටර් එක ගෑවිලා නැත්නම් කේක් එක බේක් වෙලා කියලා ඔයාලට දැනගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා ඇති කේක් එක හොඳ සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස අලුත් රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.